ආයිබෝන් සිළු දෙනාටම සුබ දවසක් වේවා. කනගාටුදායක තත්වයක් රට පුරාම මේ වෙද්දී තියෙන්නේ තත්වයේ හිතා ගන්න බැරි තැනක. ඒක උඩට මතු පිටට කාටවත් හිතා ගන්න බැරි තත්වයක තමයි ශ්‍රී ලංකාව මේ වෙද්දී තිබෙන්නේ. මේ වෙද්දී විශාල ගැටලුවක් නැතුව තිබෙන්නේ දකුණට බර ප්‍රදේශ විතරයි. කොහොම නමුත් ඒවටත් කොයි වෙලේ හෝ කොයි මොහොතේ හෝ ගැටලු ඇති වෙන්න පුළුවන් කියන එක තමයි පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම තුල්හරිය මාස් වැනි විශාල ප්‍රමාණයක කර්මාන්ත ශාලාවල සිට කුඩා ප්‍රමාණයක කර්මාන්ත ශාලා පවා සමහර ප්‍රදේශවල මේ වෙද්දී ජලයෙන් යට වෙලා විනාශ වෙමින් තිබෙනවා සහ විනාශ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි දැන් මේ වෙද්දී කවුරුත් දන්නවා රටම කතා වෙන ප්‍රමුඛතම පුවත් අතර තියෙන්නේ කලාපයේ පුද්ගලයන් 70ක් සිරවලා සිටපු බස් රථය දැන් මීට පැය කිහිපයකට කලින් වතුරට ගහගෙන ගියා. ඒ වගේම තමයි මේගොල්ලෝ බේරා ගැනීමේ මෙහෙයුම මේ විද්‍යුත් ඊටම ප්‍රබල විදියට ත්‍රිවිධ හමුදාව මැදිහත්ව සිදු කරමින් තිබෙනවා. ඔවුන්ගෙන් 6 දෙනෙක් වාර්තා වෙන ආකාරයට මේ වෙද්දී බුදුවගෙන නැත්නම් බේරගෙන තිබෙනවා. කොහොම නමුත් මේ වහලය මේ වෙද්දී කඩාගෙන යමින් තිබෙනවා කියලා තමයි නිල නොලත් විදියට තොරතුරු ලැබෙමින් තිබෙන්නේ යම් මූලාශ්‍ර ඔස්සේ. ඒ වගේම තමයි ත්‍රිවිධ හමුදාවේ නැත්නම් රජයේ ආරක්ෂක ප්‍රධානී මේ වෙද්දී ප්‍රබල ලෙස අවධානය යොමු කරලා තිනවා මේ සියලු දෙනාම නැත්නම් මේ ඉතිරි 66 දෙනාම බේරගන්න. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් යානාවක් අවස්ථා ගණනාවක් මේ ස්ථානයට ගියත් මොවුන් මුදවා ගැනීමට නොහැකි වුණා. විශේෂයෙන්ම ගුවන් යානයක් නැත්නම් හෙලිකොප්ටර් යානාවකින් පිට වෙන වායුව නැත්නම් ඒකේ පිට වෙන වායු ධාරා නිසා වතුර කැළඹීමකට ලක් වෙන වතුර කැළඹීමත් එක්ක මේ පුද්ගලයන්ට තවදුරටත් හානි සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම MI-17 වගේ මේ ටිකක් ශක්තිමත් ගුවන් යානා වලින් මේ පිට වෙන වායු ධාරා ඒ වායු නිසා ජලය කැළඹෙන ප්‍රවණතාවය වැඩි. ඒක ඉහළද ළඟට කියන එකට වඩා. නමුත් දැන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ පටිගත කිරීම සිදු වෙන කාලය තුල ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවක් බෙල් 212 ගුවන් යානාවක් හිඟුරක් ගොඩ ඉඳලා මේ කලාවැවේ මේ වහලය නැත්නම් මේ ප්‍රදේශය දක්වා මේ විදිහට ගමන් කරමින් තිබෙනවා. මේ පටිගත කරන මොහොත වන විට 3:00ට මේ පටිගත කිරීම සිදු කරන මේ අවස්ථාවේ ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අපි පිළිබඳව තහවුරුවක් ලබා ගත්තා. ඔවුන් ප්‍රබල විදියට දැඩි ප්‍රයත්නයක් දරනවා මේ පුද්ගලයන් සියලු දෙනාම බේරා ගන්න. විශේෂයෙන්ම මේ වෙද්දී ඉන්දිය හෙලිකොප්ටර් යානාව පවා ප්‍රතික්ෂේප කළ තිනවා මේ මෙහෙයුමට දායක වෙන්න. ඒකට හේතුව තමයි රට තුල තිබෙන මේ එතරම්ම අයහපත් කාලගුණය. දැන් කොහොම හරි අපේ රටේ තියෙන උපරිම සම්පත් භාවිතා කරමින් තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව, නාවික හමුදාව, විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, මේ සියලු ත්‍රිවිධ හමුදාව, ඒ වගේම පොලිසිය මේ හැමෝම එකතු වෙලා මේක ගොඩ ගන්න නැත්තම් මේ අනතුරට ලක් වෙලා ඉන්න මිනිස්සු බේරා ගැනීම සඳහා උන්ට ආහාර පහන අවශ්‍යයි. ප්‍රබල කාර්යයන් ටිකක් සිද්ධ කරනවා. ඒක මේ බැලූ බැල්මට නොපෙනෙන දෙයක් වුණාට මේ වෙද්දී ඒ වගේ තැන් උඹට යන්න පුළුවන් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානාවලට විතරයි. හෙලිකොප්ටර් යානා වුණත් දැඩි අනතුරක් අරගෙන තමන්ගේ ජීවිතය පරද්දුවට තබලා තමයි ගුවන් යානාවල කාර්ය මණ්ඩලය පවා මෙවැනි ස්ථානවලට ගමන් කරන්නේ. ඒ සම්බන්ධව ප්‍රබල අත්දැකීම් අපට තිබෙනවා. අපිත් ඒ යම් කාලයක මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ අපි සේවය කරපු නිසා මේ සම්බන්ධව සුවිශාල දැනුමක් අපට තියෙනවා. මෙවැනි අවස්ථාවක ගුවන් හමුදාවේ කාර්යභාරය ඒ වගේම තමයි ඒ කාර්යභාරයත් එක්ක ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්ට ඒ කාර්ය මණ්ඩල වලට කරන්න තිබෙන දැඩි කැපවීම, දැඩි ප්‍රශ්න රාශියක් ජීවිතයේ අනතුරේ දාගෙන තමයි කරන්න තියෙන්නේ. ඒ අනතුරට ලක් වෙලා ඉන්න පුද්ගලයන් බේර ගන්නත් ඕන, ගුවන් යානය බේර ගන්නත් ඕන. ඒ වගේම තමයි ගුවන් යානයේ ඉන්න කාර්ය මණ්ඩලෙ මේ හැම කෙනාම බේරෙන්න ඕන. කොහොම නමුත් ඒ වෙනුවෙන් ඔවුන් දැඩි කැපකිරීමක් කරනවා කියන එක අපි ප්‍රබල ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ වගේම විශේෂයෙන්ම බලයලත් නිලධාරීන් හරහා තහවුරු කරගෙන තිනවා. මේ වෙද්දී කොහොම නමුත් කාලගුණය ඒ තරම් අයහපත් වෙලා තියෙද්දි මේ වෙද්දී බොහෝ ප්‍රදේශවලට විදුලිය නැහැ. ජංගම දුරකථන වැඩ කරන්නේ නැහැ. එතකොට සමාජ මාධ්‍ය දිහා බැලුවත් ඊට වඩා අද වෙනකොට සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරීත්වය ශ්‍රීග්‍රයෙන් පහළ බැසීමක් සිද්ධ වෙලා තියෙනවා කියන එක පෙනෙන්න තියෙනවා. විශේෂයෙන්ම මේ ක්‍රියාකාරීත්වය ඊට වඩා පහළ යටින් අද ප්‍රධාන හේතුව වෙන්නේ ජංගම දුරකථන වල නැවත ආරෝපණය කර ගැනීමට අවශ්‍ය විදුලි බලය නොමැති වීම කියන එක තමයි පැහැදිලිව තිබෙන්නේ. කොහොම හරි දැන් මේ වෙනකොට කුසගින්නේ සිටින දූ දරුවන්, වැඩිහිටියන් වයස් භේදකින් තොරව රට පුරා මේ ආපදාවට ලක් වෙලා තිබෙන ප්‍රදේශවල පුද්ගලයන් දැඩි පීඩනයකට ලක් වෙලා ඉන්නවා කියන එක පැහැදිලි. ඒ වගේම තමයි දැඩි සීතල ඒ සීතලත් එක්ක ඒගොල්ලන්ට ඇඳුම් පැළඳුම් මිනිස්සු කුසගින්නේ මේ වගේ ප්‍රශ්න රාශියකට ලංකාව එන්න නැඹුරු වෙමින් තිබෙනවා නැත්නම් ගිල ගැනීමෙන් තිබෙනවා කියන එක තමයි පැහැදිලිව පෙනෙන්න තිබෙන්නේ. ඒ වගේම අපිට පේන විදියට මේ තත්ත්වය එන්නෙන්නම වැඩි වුණොත් රටම හුදකලා වෙනවා නැත්නම් රටේ ගම්මාන අර ගල් යුගයේ තත්ත්වයට ගිහිල්ලා කිසිදු තොරතුරක් ගන්න බැරි තත්ත්වයකට
පත්විය හැකි කියන එක තමයි අපට පෙනෙන්න තියෙන්නේ. පෙනෙන විදිහට අපි මේ කියන්නේ ලැබෙන තොරතුරු සහ ඒ මූලාශ්‍රෝත්‍රය ගත්තට පස්සේ කොහොම නමුත් දැන් තොරතුරු ගැනීම ලබා ගැනීමට බැරි තත්වයක් ලංකාව තුළ පත් වුණොත් එතකොට ඒ ව්‍යසනය මොන ආකාරයකින් රජයක් විදිහට මොහොන දෙයිද කියන එකට වඩා කොහොම නමුත් ඒ ව්‍යසනයේ මේ මුදවා ගැනීම සඳහා මිදීම සඳහා අපිට දැඩි ලෙස විශ්වාස කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක තමයි අනතුරුකදී ශ්‍රී ලංකාවේ ජනතාව දේශපාලන පක්ෂපාත සියල්ල පැත්තක දාලා එකවන්ව එකතු වෙනවා කියන එක අපි දන්නවා. ඒ නිසා මේ වැටෙන ජනතාව ඔවුන් විසින්ම සෝත්සාහයෙන් නැගී සිටීවි. හැබැයි රජයක් විදිහට කරන්න ඕන දේවලුත් බොහෝ දේවල් තිබේවි. නමුත් අනතුරට ලක්වන ජීවිත මොහොතෙන් මොහොත ඔවුන්ගේ ජීවිත අනතුරට වළක්වා ගැනීම ඊට පස්සේ එතනින් එහාට ලෙඩ රෝග හැදෙන දේවල් වගේ ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙයි අද හෙට අනිද්දා වෙනකොට. දැන් මේ ත්‍රිවිධ හමුදාව මේ විදිහට ප්‍රබල මෙහෙයුමක් සිදු කරද්දී ඒ ප්‍රදේශවල ඉන්න ප්‍රාදේශීය නිලධාරීන් ආපදා නිලධාරීන් ග්‍රාම සේවකලා තමන්ගේ රාජකාරිය කරනවා කියන එකත් අපට පැහැදිලිවම අපි ලබාගත් තොරතුරු වලට අනුව ඒ ප්‍රදේශවල ඊටාම ශක්තිමත් විදිහට ඔවුන්ගේ රාජකාරිය කරනවා. ඒ වගේ තමයි සමහර ස්ථානවලට නිලධාරීන්ටත් ගමන් කරන්න බැරි තත්ත්වයක් තිබෙනවා. රට පුරා තත්ත්වය එහෙමයි. ඒතකොට රටේ කිසිම කෙනෙක්ට මේ වෙලාවේ දොස් කියන්න අර අඩුපාඩුව මේ අඩුපාඩුව පෙන්වන්න හැකියාවක් නැහැ. මොකද එකවන්ව ඒ ප්‍රදේශවල ඉන්න රාජ්‍ය නිලධාරීන් පවා සමහර ආපදා නිලධාරීන් ඒ වගේම ග්‍රාම නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්වරු පවා දැඩි ප්‍රශ්න රාශියකට මුහුණ දෙමින් තමයි තමන්ගේ රාජකාරිය කරන්න වෙලා තියෙන්නේ. කරන්න වෙලා තිබුණාට අපි දන්නවා පැහැදිලිවම මෙවැනි අවස්ථාවක ඔක්කොම ප්‍රශ්න රාශියකට මුහුණ දෙමින් රාජකාරිය කරගන්න වෙන්නේ. ඒගොල්ලන් රාජකාරියට ගිහිල්ලා එතන හිර වුණාට පස්සේ ඒගොල්ලන්ගේ පවුල්වල ප්‍රශ්නත් ඒගොල්ලන්ට එනවා. ඒ වගේ ප්‍රශ්න රාශියක් එක තමයි මේ හැමදේම කරන්නේ. කොහොම නමුත් පුදුම ජවයකින් රටේ ඉන්න ජනතාව ಜಾති ආගම් ભેද මේ සියල්ල පැත්තක දාලා එකිනෙකාට උදව් කරමින් ඉන්නවා. ඒක තමයි අපේ ලංකාවේ වෙනස. දැදුරු ඔය පිටාර ගලුවට පස්සේ එකෙන් ගන්නවතුරින් ඉපතටපත් වෙච්ච මහව ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහල තුල හිර වෙලා හිටපු පුද්ගලයන් 3 දෙනෙක් ගුවන් හමුදාවේ අංක 4 හෙලිකොප්ටර් බලගණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් නිරුප්‍රදිතව බේරාගෙන ආරක්ෂිත ස්ථානවලට යොමු කරා. මේ මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳුරට අනුත්ව මුදවා ගැනීම කණ්ඩායම තමයි සිද්ධ කරේ. ඒ වගේම අනුරාධපුර කලාවව පිටාර ගන්නුනට පස්සේ ඇතිවෙච්ච ගන්නවතුරෙන් පොල් ගසක් මත හිටපු පුද්ගලයෙක් බේරගත්තා. එතකොට අද උදෑසන මීට පැය කිහිපයකට කලින් පොළොන්නරුව මනම්පිටියේ පාලම මත සිටි පුද්ගලයන් 13 දෙනෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිඟුරක්ගොඩ කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මගින් අද උදෑසන නිරුප්‍රදිතව බේරගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරා. දැන් මේ ඔබ පිටුපසින් දකින්නේ ඒ සම්පූර්ණ කතාවස්තුව. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේ වෙනකොට කරලා තියෙන මෙහෙයුම් වලින් පොඩි කොටසක් ප්‍රධාන මෙහෙයුම් වලින් පොඩි කොටසක් තමයි ඔය පින්නේ. ඒතකොට දැන් මේ වෙනකොට ගුවන් හමුදාව මැදිහත් වෙලා තිනවා අර 66 දෙනා බේරා ගැනීම සඳහා මේ ගුවන් හමුදාව පමණක් නෙමෙයි සෑම දෙනාම සියලු දෙනාම ඒකාබද්ධ වෙලා නාවික හමුදාවෙන් එනවා. කිට්ටු කරන්න විදියක් නැහැ. අහපව යනවා ගුවන් හමුදාවෙන් එනවා. කොහොම හරි දැන් ගුවන් මෙහෙයුම සාර්ථක වේවාය කියලා අපිට ප්‍රාර්ථනා කරනවා හැර කරන්න දෙයක් නැහැ. තව මොහොතකින් බලා ගන්න පුළුවන් වෙයි මොකද වෙලා තියෙන්නේ කියන පිළිබඳව. කොහොම නමුත් දැන් මේ වෙනකොට ආපදා මරණ ඉහළට ගිහිල්ලා තිනවා. මීට පැය කිහිපයකට කලින් නිකුත් කරපු වාර්තාවලට හැටියට පවුල් 12313ක් අවතන් වෙලා තිනවා. ඒ වගේම තමයි අඛණ්ඩව පවතින මේ දැඩි වර්ෂාව අයහපත් කාලගුණය නිසා පසුගිය පැය 72ක කාලය තුල පුද්ගලයන් 46 දෙනෙකු ජීවිතාන්තයටපත් වෙලා තිනවා. ඒ වගේම තමයි නොවැම්බර් මාසේ 16 වෙනිදා ඉඳලා මේ දක්වා මේ වෙලා තිබෙන කාලගුණික ආපදා හැදෙමින් සිද්ධ වෙච්ච මරණ සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. ඒ වගේම තමයි පුද්ගලයන් 21 දෙනෙකු මේ වන විටත් අතුරුදහන් වෙලා තියෙනවා කියන එක තමයි සඳහන් කරන්නේ. විශේෂයෙන්ම දැන් මේ මෙහි ගිය පුද්ගලයන් අතුරුදහන් වෙච්ච පුද්ගලයන් ඒ වගේ ඒ පවුල් වල තිබෙන කම්පනයන් එතකොට මේ මිය ගිය පුද්ගලයන්ගේ මේ භූම දහන කටයුතු කොයි තරම් දේවල් වලට මේ මිනිසුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනව ඇද්ද? දිවයින පුරා මේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා පවුල් 12313කට අයත් පුද්ගලයන් 43991ක් දැනට පීඩාවට පත් වෙලා සිටිනවා. වගේම නිවාස 4ක් සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා. ඒ වගේම තමයි නිවාස 666ක් අර්ධ වශයෙන් හානි වෙලා තිබිලා තියෙනවා. මේ දත්ත ආපදා කළමනාකරණ මේ ආයතනයෙන් ලබා දුන්නත් බොහෝ විට මේ දත්ත ප්‍රබල විද්‍යාවක වෙනස් වෙන්න පුළුවන්කම තියෙන පුළුවන්. විශේෂයෙන්ම මේ මරණ සම්බන්ධව අතුරුදහන් ඔය පුද්ගලයන් සම්බන්ධව හැරුණාන් පස්සේ මේ නිවාස ආපදාට ලක් වෙච්ච නිවාස
තව විශාල ප්‍රමාණයක් මේ අතර විනාශයට ලක් වෙලා තියෙන පුළුවන් තොරතුරු ලබා ගැනීමේ දුෂ්කරතාවයක් තියෙනවා කියන එක අපිට පැහැදිලිවම තියෙනවා. මොකද අපිත් එක එක ප්‍රදේශවල පුද්ගලයන් සම්බන්ධ කරගන්න උත්සාහ කරත් අපේ සමීපතයන් පවා අපිට තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ පවා ජංගම දුරකථන මේ වෙද්දි වැඩ කරන්නේ නැහැ. උන්ට ජංගම දුරකථන නැවත ආරෝපණය කරගන්න බැරි නිසා. ඒ වගේම තමයි විශේෂයෙන්ම දුර ගමන් ගිය පුද්ගලයන් ඊයේ ඉඳලා අතරමං වෙලා තියෙනවා විවිධ ප්‍රදේශවල. එතකොට මේගොල්ලෝ සමහර විට අතුරුදායන් ලයිස්ට් වල ඇති හොයාගන්න බැරුව. ඒ ප්‍රදේශවල විශේෂයෙන්ම අපි උදාහරණයක් විදිහට ගත්තොත් වවුනියාවේ ඉඳලා ඇබ්ලිපිටියට එන බස් රථ දෙකක් ඊයේ ඉඳලා අතරමං වෙලා තිබිලා කොටියාකුඹුර ප්‍රදේශයේදී පොලිසිය විසින් ඔවුන් මුදවාගෙන නැත්නම් ආපදා තත්ත්වයෙන් මුදවාගෙන මේ වෙද්දී කොටියාකුඹුර ඒ විහාරස්ථාන දෙකක රඳවාගෙන තිබෙනවා. ඒ වගේම ඔවුන්ට ඉතා හොඳින් ශ්‍රී ලංකා පොලිසිය කොටියාකුඹුර ඒ වගේම ඒ ප්‍රදේශයේ ජනතාව කොටියාකුඹුර ඒ ප්‍රදේශවල ඉන්න ජනතාව ඉතාම හොඳින් මේගොල්ලෝ රැක බලා ගැනීම සිදු කරනවා කියලා තමයි අපිට තොරතුරු ලැබුණේ. ඒ වගේම ග්‍රාම සේවකලා ඊට පස්සේ රාජ්‍ය නිලධාරීන් මේ හැම දෙනාම ඒකාබද්ධව මේ බස් රථ දෙක රාජපක්ෂ සහ SRM කියන බස් රථ දෙක තමයි මේ ආකාරයෙන් මන්මුලා වෙලා තිබෙන්නේ. හෙටත් හෝ මෙහෙටවත් තියාගන්න විදියක් නැතුව ඒ අනුව ඒ අවශ්‍ය සියලු පහසුකම් ඒ ප්‍රදේශයේ ඒ ආපදා සහන නිලධාරීන් ඇතුළු කණ්ඩායම් ගම්මාසින් සිද්ධ කරනවා කියන එක තමයි අපට තොරතුරු ලැබිලා තියෙන්නේ. කොහොම නමුත් දැන් මේ තත්ත්වය දිහා බැලුවට පස්සේ හෙට අනිද්දා වෙනකොට මේ තත්ත්වය දරුණු අතටපත් වෙන්න පුළුවන් කියන එක තමයි අපට පෙනෙන්න තිබෙන්නේ. මේ කාලගුණ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වුණොත් අද හෝ නැත්නම් හෙට උදේ වෙනකොට වෙනස් වුණොත් බොහෝ විට හෙට දවල් වෙනකොට මේ තත්ත්වය පහව යාවි. හැබැයි අර මේ එන්න නැත්නම් තව මේ අයහපත් කාලගුණේ තව තියෙන්න සිද්ධ වෙන්නේ කොයිතරම් ප්‍රමාණයක් නැත්නම් අනතුරේ ප්‍රබලතාවය කොයිතරම්ද කියන එක ගණනය කිරීමට නොහැකි වෙනවා මේ තත්ත්වය අවසන් වෙනකන්. ඒ නිසා ශ්‍රී ලංකාවාසී ජනතාව විදියට ලෝකවාසී ජනතාවගෙන් ලෝකේ පුරා රට හැමතැනම රටේ ඉන්න පුද්ගලයන් ලෝකේ පුරා ඉන්නවා. ඉතින් අපි ඔවුන්ගේ අවධානය යොමු කරන්නේ පුළුවන් තරම් මේ රටේ ජනතාව සුරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් ප්ලත්ව තිබෙන මේ ප්‍රශ්නය නැත්තම් මේ තිබෙන තත්ත්වයෙන් ඉදිරියේදී එන ප්‍රශ්න වලින් පවා ඔවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහා දැවැන්ත යාන්ත්‍රණයක් මෙහෙයුමක් සිදු කළ යුතු බවයි අපට පෙනෙන්න තියෙන්නේ. ඒ තත්ත්වය ඇති කර ගන්න කියන එක තමයි සමස්ත රටවැසි අයහපතට ලක් නොවුණු සියලු දෙනාගෙන් අපිත් ඒකාබද්ධව ඉල්ලන්නේ. අපි ගිහිල්ලා එන්නම්. සුබ දවසක් හැමෝටම.